සුබම සුබදෑසන කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් මම ඔබට ආශිර්වාද ගෙනෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ආරම්භ ඔබටත් මටත් උන්වහන්සේ දුනා මහත් කරුණාවත් අනුග්‍රහයත් අපි දෙවනසේ ප්‍රශංසා කරන අතර හොඳයි වෙනදා වගේම අද දවසේ දෙනසේගේ වචනේ යම් කාරණාවක් බල අපේ ආත්මය අපි ඇදහිල්ලෙන් ශක්තිමත් කරගමු. හොඳයි මේ උදෑසන මම ඔබ සමග බෙදන්නේ 1 කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය ශුද්ධ ලේවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. එහෙන් ස්වාමීන් වහන්සේ එනතුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව් කොට සිත්වල අදහස් ප්‍රකාශ කරනසේක. එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලැබෙන්නේ. ආමේන්. මේ උදෑසන කාලය තුල ආත්මනාසී යම් කාරණාවක් ඔබගේ මගේ ආත්මයට එළිදරව් කරනවා. මේ ස්ථානයේ කියන එහෙන් ස්වාමීන් වහන්සේ එනතුරු කාලයට පළමුවෙන් කිසිවෙක් විනිශ්චය නොකරන්න. අපි බොහෝ වෙලාවට මනුෂ්‍යයන් ලෙස අපි පෙනෙන දේ අනුව බොහෝ දේ අපි විනිශ්චය කරනවා. අපි නිගමනයට මේ මනුෂ්‍යෝ මේ වගේ වෙන්නේ නැති. මේ මනුෂ්‍යන්ගේ ක්‍රියාව මේක වෙන්නේ නැති. අපි සමහර මනුෂ්‍ය විනිශ්චය කරලා අපිම ඔවුන්ව වරදටපත් කරනවා. නමුත් මේ වචනේ කියනවා විනිශ්චය කරන කාරණාව අපිට අයිති දෙයක් නෙවෙයි. ඒකට හේතුව තමයි මේ පොළොව තුල ජීවත් වෙන හැම මිනිස්සෙක්ගේම අයිතිකාරය දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ මිනිස්යන්ව කිසිවෙක් ඔබට මට විනිශ්චය කරන්න අයිතියක් නැහැ සහ ඒක ඔබට මට සුදුසු දෙයක් නොවන බව ලේවල තුල ඔබට මට මතක් කරනවා. මේ ස්ථානයේ එකයි කියන්නේ. උන්වහන්සේ දවසක විනිශ්චය කරනවා. උන්වහන්සේ විනිශ්චය කරන තෙක් රැඳී සිටින්න. හේතුව තමයි අපි විනිශ්චය කරන දේ ඇත්තටම ඒක සත්‍යතාවයක්ද? අපි බොහෝ වෙලාවට විනිශ්චය කරන අපිට ඇහිච්ච සහ අපිට දැකුණ දේ. ඒ අපිට ඇහුණු අපි දකින දේ අනුව අපි මනුෂ්‍යයන්ව අපි කාරණා අපි විනිශ්චය කරලා අපිට පෙනෙන සහ අපි දැකපු දේ අනුව ඔවුන් වරදටපත් කරනවා. නමුත් ඊට හාත්පස සමහර කාරණා වෙනස්ව තිබුණා. හේතුව ඔවුන්ගේ අභ්‍යන්තරය තුල ඒ කාරණා වෙසේ සිදුවන්නට හේතු තිබෙනවා. ඒ කාරණා එසේ සිදුවන්නේ කෙසේද කියන දේ අපි නොදන්නාකම් නිසා සමහරට අපේ විනිශ්චයන් නිසා යහපත් මනුෂ්‍යෝ පවා විනාශ වෙනවා. ඒ නිසායි දෙවියන් වහන්සේ කියන්නේ ඒක අපිට අයිති දෙයක් නෙවෙයි, ඒක උන්වහන්සේට අයිති කියලා. මේකයි උන්වහන්සේ කියන උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව් කොට අපි දකින්නේ නැහැ. අන්ධකාරය තුල ඊට නොපෙනෙනා වූ දේ තුල කිසි දෙයක් අපි දකින්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේට පුළුවන්කම දුන්නේ අන්ධකාරයේ සැඟවිලා තියෙන දේවල් එළිදරව් කරන. ඒ වගේම කියනවා සිත්වල අදහස් ප්‍රකාශ කරනසේක දෙවියන් වහන්සේට පුළුවන්. ඕනම මිනිසෙකුගේ හදවත් විමසන්න. මිනිසුන් ඔබට මට කිසි දවසක කරන්නට බැරි දෙයක්. මිනිසුගේ සිත විමසන්න. ඔවුන්ගේ සිතුවිලි කොයි ආකාරද කියන එක දන්නේ නැහැ. ඔබට මට පුළුවන් ඔබගේ මගේ සිතුවිලි පමණක් විනිශ්චය කරන්න. ඒ නිසා ඔබට මට තව කෙනෙකුගේ සිතිවිලි විමසන්න බැරි නම් විනිශ්චය කරන්න බැරි නම් ඒක ඇතුලේ තිබෙන මොනවද කියලා අඳුන ගන්න බැරි නම් අපි කොහොමද දකින්න දේ අනුව කෙනෙක්ව විනිශ්චය කරන්නේ? හේතුව ඔහුගේ සිතිවිලි තුල තිබෙන මොන අරමුණක්ද කියන එක අපි දන්නේ නැහැ. ඔවුන් විතරයි දන්නේ. සමහරට ඔබට මට ඒක වැරදි ලෙස පේනවා ඇති. ඔබට මට ඒක විනාශකාරී ලෙස පේනවා ඇති. හේතුව ඔවුන්ගේ සිතිවිලි තුල ඔවුන්ගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුල තිබෙනා වූ කාරණාවක් තමයි ඔවුන් කරන්නේ. ඒ නිසා ඔබට මට ඔහුගේ ක්‍රියා නිසා විනිශ්චය කරන්න බෑ. සිත් විමසන සිතුවිලි දකින දෙවියන් වහන්සේට ඒ කාරණා බාර දෙන්න උන්වහන්සේ කියනවා. එවිට මේ ස්ථානික එවිට එකිනෙකා තම තමාගේ ප්‍රශංසාව දෙවියන්ස් දෙනවා. ඔබ දෙවියන් වහන්සේ අඳුන ගන්නට යනවා. දෙවියන් වහන්සේ බව මනුෂ්‍යයන් ඔබ අඳුන ගන්නට. එවිට දෙවියන් වහන්සේ ස්තුති කරන ස්වාමී මේ මනුෂ්‍යයා මොනවද කරන්නේ? මේ මනුෂ්‍යගේ ජීවිතේ මේ විදිහට ගමන් කරන්නේ නැයි ස්වාමී ඔබ වහන්සේ මේ මැදියේ සිටින්න කියලා. ඔබට මට හදවතක් එනවා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන නිසා අපි මේ ජීවිත ගමන තුල අපිට දුන්න පැවරු අපිට දුන්න වගකීම් අපි කරමින් අපි ජීවිතේ ගමන් කරමු. අපි තව අය විනිශ්චය නොකර තව අයගේ ජීවිතයේ දේවල් සොයන්නේ නැතුව අපි අනුන්ගේ දේවල් ගැන අපි අවධානය නොදී අපිට දුන්න ජීවිතය අපි ආරක්ෂා කරගමු. අපිට දුන්න ගැලවීම අපි ආරක්ෂා කරගමු. හේතුව සිත් විමසන දෙවියන් වහන්සේ සෑම මිනිසෙකුම දෙවියන් වහන්සේ ඒ කාරණා විනිශ්චය කරයි. එසේනම් මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට මට කියනවා ඔබ දෙවියන් වහන්සේගේ මිනිසෙක්. ඒ වගේම මේ ලෝකේ හැම මිනිසෙක්ම දෙවියන් වහන්සේ විසින් තෝරලා මේ ලෝකෙට යපු මිනිසයා. ඒ නිසා ඒ හැම මිනිසෙකුගේම අයිතිකාරය දෙවියන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේගේ වැඩේ අපි උන්වහන්සේට දෙමු. ඔබගේ මගේ වටිනාකම වගකීම
ඔබට මට දුන්න ජීවිතේ ආරක්ෂා කරගෙන ඔබගේ මගේ ජීවිතේ අඩුපාඩු හදාගෙන ඔබගේ මගේ ජීවිතේ නිවැරදි කරගෙන ඒ ගමන ගමන් කරමු. එවිට දෙවියන් වහන්සේ ඔබ මා මැද්දේ ප්‍රකාශ වෙන්නවා. මිනිස්යන් ඔබ මා තුලින් දෙවියන් වහන්සේගේ ක්‍රියාවල් දකින්න යනවා. ඔබගේ සිතිවිලි ඔබගේ හැසිරීම සියල්ල යහපත් වෙන්න යනවා. අපි දෙවියන් වහන්සේ ඉඩ හරිමු. උන්වහන්සේ අපිව හදන්න, මාව හදන්න අපි ඉඩහලා දෙවියන් වහන්සේත් එක්ක ගමන ගමන් කරමු. උන්වහන්සේගේ සැලසුම් ඔබගේ මගේ ජීවිතේ සම්පූර්ණ කරන ස්වාමීනි අපි ඔබට ස්තුති කරනවා. වාසිකේ වචනය අපිට කතා කරන නිසා, ඒ වචනේ තුල අපිව ජීවත් කරන නිසා, ඒ වචනේ තුල අපිව ගොඩනගන නිසා අපි ඔබට ස්තුති කරන අතර දෙවියන් වහන්සේ අද දවස ස්වාමීනි අපි ඔබගේ පාමුල සිටිනවා. ඔබගේ කරුණාව පුරවාට අපි ඉන්නවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් දවසේ විවිධ දේවට යන සූදානත රැකියා ව්‍යාපාර කුෂිකර්මාන්ත ඔබ කුමකට දවසේ නිවසෙන් පිට වෙනවා. ස්වාමීනි හැම කෙනෙකුම ජීවිතේ ආශිර්වාද කරන්න කියලා අපි යන්නේ. ඔවුන් සිතන පතන ඔවුන් දකින්න හැම දෙයකටම ඔබගේ අනුග්‍රහය නිදහස් කරන්න. යම් කෙනෙක් යම් අවශ්‍යතාවයෙන් තුව දවසේ පොරාලමින් ජීවිතේ ගමන් කරනවාද? ස්වාමීනි බලාපොරොත්තු නැතුව ඔවුන් සිටිනවාද? පියාණන් ඔබගේ කරුණාව ඒ ජීවිතේ මත නිදහස් කරන්න. ඔබ වාසේ බලාපොරොත්තුවක් ඔවුන් දෙන්න. ස්වනුට අවස්ථාවක් ඔවුන්ට දෙන්න ස්වාමීනි. ඔබ වාසේ ඔවුන් සමගද සිටිමින් ඔබ වාසේගේ මඟ පෙනීම තබමින් දවස පුරාට ඔබ වාසේ අනුග්‍රහයෙන් ගමන් කරන ශක්තිය ඕ හැම කෙනෙකුම නිදහස් කරන කමයිනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. ඔබ හැම කෙනෙකුටම ජේසුස් පීඨයි. ජේසුස් පීඨයි. ඔබ කැමතිනම් අපගේ සුභාරංචි සේවයට හා අනිකුත් සේවාවන් සඳහා වැපිරීමට හා උපකාර කර දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න. WhatsApp 074 254 63 33 යන නම්බරයකට පණිවිඩයක් එවා. ඔබත් දෙවියන් වහන්සේගේ සුභාරංචියට හවුල් උරුමකාරයෙක් වෙන්න. යේසුස් පිහිටයි.